ඒ නිසා මම නැවත වරක් යෝජනා කරන්නේ මේ වෙච්ච ස්වභාවික ව්‍යසන තත්ත්වය නිසා ඔබ යම්කිසි වෙලාවක මානසිකව අවිපීඩනයකට මානසිකව පීඩාවකට ලක් වෙලා ඉන්නවා නම් අංක 1 ඒ පීඩණයෙන් අත මිදෙන්න උත්සාහ කරන එක නතර කරලා දාන්න. ඒ පවතින හැඟීමට නිදහසේ ඉන්න ඉඩ දෙන්න. ඒ හැඟීමට නිදහසේ ඉන්න ඉඩ දෙන්න ඒ හැඟීම ඔබ කැමති වුණත් නැතත් ස්වභාවික මරණයක් කරා ගමන් කරනවා. මනස ගැන තේරුම් ගත්ත මුනිවරු ඕක තමයි ලෝකයට එලිදරව් කරන සුභාරංචිය. බුදුදහමේ ඩොග්මා එකක් නැහැ. දේව වාක්‍යයක් විදිහට පිළිගන්න දේවල් නැහැ. බුදුදහමේ කියන්නේ හැමතිස්සෙම යෝජනා කරන්නේ සතිමත් වෙලා Taman දිහා බලන්න. අපිට කියව ගන්නවා නම් කියව ගන්න ඕන හොඳම ත්‍රිපිටකය තමයි අපේ හිත. කියනවා නම් කියවන්න ඕන හොඳම අටුවාව තමයි අපේ හිත. Tamanගේ හිත කියව ගන්න යතුරක් තමයි බුදුවරු දේශනා කරන්නේ. ඒ නිසා ඔයා සතිමත් භාවය තුලින් ඔයාගේ හිත අධ්‍යයනය කරන්න. මේ ගමන මම ආවේ එහෙමයි. ඕගොල්ලන් මගේ දේශනා බලද්දී උලන්ට පේනවා ඇති මම කොච්චර හිත ක්වෙස්චන් කරලා තියෙනවද? හරි පොඩි මයින්යුට් කියන්නේ ශුද්‍ර කාරණා. මයින්යුට් කාරණා නෙමෙයි. අපි කියන මිනිස්කියුලස් කාරණා කියන්නේ. ශුද්‍රවලත් ශුද්‍ර ලෙවල් එකට මම මගේ හිත විශ්ලේෂණය කරන්න උත්සාහ කළා. තේරෙනවද? ඒක තමයි මාර්ගය. තමන්ගේ හිත ඔහේ නිකන් අර මෝඩෙක් වගේ අර තියෙන අර නියඟට පැහෙනවා වගේ කෙස් පැහෙන්න දෙන්න එපා. කාලය ගත වෙන්න දෙන්න එපා. ජීවිතේ වෙන සිද්ධි කියව ගන්න. සතිය දියුණුනා මේක කියවෙනවා නිකම්ම. එතකොට මේ හිත ඇයි මේ විදියට වැඩ කරේ? ඇයි මේ වෙලාවේ මේ වගේ රියැක්ෂන් එකක් දැක්ුවේ? ඒ සඳහා මම සකස් කරපු හේතු මොනවාද? ඕවා අපිට විශ්ලේෂණය වෙනවා. එතන තමයි හොඳම ත්‍රිපිටකය තියෙන්නේ මහේන්ද්‍ර. එතන තමයි හොඳම අටුවාව තියෙන්නේ. පැහැදිලි නේද? ජීවත් වෙනවා කියලා කියන්නේ හරියට ක්‍රිකට් මැච් එකක් ප්ලේ කරනවා වගේ වැඩක්. ඔයාගේ අතේ බැට් එකක් තියෙනවා. ඔයාගේ ජීවිතේට එන එක එක જાතියේ බෝලවලට බැට් එක හසුරන විදිය ඔයා දැනගෙනම ඉන්න ඕන වෙනවා. බොහෝ දෙනා මේ ගේම් එක ප්ලේ කරන්නේ රන්ස් ගන්න බලාගෙන. හොඳ බෝලයක් ආපු ගමන් පැනලා හිට් එකක් ගහනවා. අමාරු බෝලයක් වැටෙද්දී ඩිෆෙන්ස් වෙලා විකට් එක රැක ගන්න බලනවා. විකට් එක කියලා කියන්නේ ඔයාගේම අහංකාරකමට. විකට් එක කැඩෙන එක නෙමෙයි මෙතන වෙන්න ඕනේ. විකට් එකක් නැති වෙන එක. අපි ඒක ගැන ඉස්සරහට කතා කරමු. මේක තමයි රාග දේශ මොහවල සර්කල් එක. ඔයා හිතනවා මට මැච් එක දිනන්න ඕනෙමයි කියලා. ඒත් ඒකට පිච් එක බලපානවා. පිච් එක කියලා කියන්නේ ලෝක ධර්මතාවලට. ඔයා බැට් එක අරගෙන මොන ෂොට් එක ගහන්න ගියත් ඔයාට පිච් එක ගැන මනා අවබෝධයක් තියෙන්න ඕන වෙනවා. බෝල ගැන හොඳ අවබෝධයකුත් තියෙන්න ඕන වෙනවා. බෝලස් කියන අවිද්‍යාව හරහා වැටෙන බෝල වලින් මතුවෙන හැඟීම් පිළිබඳව මනා අවබෝධයක් ඔයාට ඕන වෙනවා. ඒ වගේම වැටෙන්නේ මොන බෝලද කියලා ඔයාට එකපාරටම දැනගන්න විදියක් ඇත්තේ නැහැ. ඒ වගේම ඔයාට ඕන බෝලේ බෝලස් දාන්නෙත් නැහැ. අද සතුටක් ඒවිද, හෙට දුකක් ඒවිද, කවුරු හරි බණේවිද, ප්‍රශංසා කරාවිද කියලා ඔයාට කලින් ඉඳලම තීරණය කරන්න විදියක් ඇත්තෙත් නැහැ. මේකට තමයි අස්තිරභාවය කියලා කියන්නේ. බෝලෙන් බෝලට ඔයාට මුණ ගැහෙන්නේ වෙනස්ම විදිහේ අත්දැකීම් ටික. මේ බෝල වැටෙන විදිහේ පැටර්න් එකක් නිර්මාණය වෙලා ඇත්තෙත් නැහැ. ඒ හින්දා මේ කිසිම හැඟීමක් මගේ කරගෙන ඔයාට ඉන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. ඔයා හිතනවා හොඳ බෝල විතරක් මට වැටෙන්න ඕනි. අපහසු බෝල මට නොවැටී ඉන්නත් ඕනි. ඒත් මේ ගේම් එක එහෙම රන් වෙන්නේ නැහැ. මේකෙන් තමයි දුක කියන ධර්මතාවය පහළ වෙන්නේ. වැටෙන බෝලේ මොකක්ද කියලා දන්නේ නැත්නම් බෝලේ වැටෙන්න කලින් සූදානමින් ඉන්න ඕන වෙනවා. ඒකට කියන්නේ සිහිය කියලා. ඒක තමයි මේ ගේම් එක ප්ලේ කරන බැට්මන් දැනගත යුතු ප්‍රධානතම බැටින් ටෙක්නික් එක. බෝල කොහොම වැටුණත් සිහිය අස්ථාවර වෙන්න ඉඩ දෙන්න එපා. මේ සංසාරේ කියන්නේම මැච් එකක්. දිනන්න පරදින්න දිනන කවදාවත්ම එන් වෙන්නේ නැති මැච් එකක්. ඉතින් මේ මැච් එක කොහොමද අපි නතර කරගන්නේ? බෝල වැටෙන්නේ කලින් බෝල වලට ෆේස් කරපු විදිහට පුරාණ කර්ම බලවත් වෙලා. ඔයා බෝල වැටෙද්දී ඒ බෝල වලට රියැක්ට් කරනවා.
ෂොට් ප්ලේස් කරනවා. ඒ රියැක්ෂන් එකෙන් තවත් කර්මයක් රැස් වෙනවා. එහෙම වුණාම ගේම් එක කවදාවත් නතර වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ තවත් බෝල ජෙනරේට් වෙන එක. මේක තමයි සංසාරයේ කියන මැච් එක. ඔයාට කවදාවත් එන බෝල නතර කරන්න බෑ. හැබැයි වැටෙන බෝලට ගහන අනවශ්‍ය පාරවල් ටික නම් නතර කරගන්න පුළුවන්. එන බෝලේ හොඳින් සිහියෙන් දකින්න. ඔයාගේ මනස එන බෝලට ෆේස් කරන්න, රියැක්ට් කරන්න, දඟලන විදිය ගැන නිශ්ශබ්දව සිහියෙන් බලාගෙන ඉන්න. එතකොට අවශ්‍ය වෙලාවේදී අවශ්‍යතම ෂොට් එක ඔයාගෙන් ප්ලේ වෙන්න ගනී. unnecessary shots ඔයාගෙන් ප්ලේ වෙන්නේ නැති වෙයි. හැංගීම් වලට වහල් වෙලා ගහන පාරවල් නතර වෙලා. ප්‍රඥාවෙන් හා බුද්ධියෙන් යුතුව පන්දුවට පහර දෙන තැනට નિરાයාසයෙන් ඔයාව ක්‍රියාත්මක වෙන්න පටන් ගනී. ඒකෙන් මැච් කරන්න වෙන නව කර්ම අවිද්‍යාවෙන් සකස් නොවන හින්දම මැච් කරන්න වෙන්න ඉන්ධන නැති වෙලා යාවි. බෝල වැටෙන්නේ නැති තැනක බැට්ස්මන් කෙනෙකුගේ අවශ්‍යතාවයක් නැති වෙලා යාවි. මේ සේරම නැති තැනක තීන්දුව තීරණ දෙන අම්පයා කෙනෙකුගේ වැඩක් නැති වෙලා යාවි. අවිද්‍යාව තියෙනකොට කර්මයේ ප්‍රතිඵල තියෙනවා. අවිද්‍යාව නැති වුණාම කර්මයේ ප්‍රතිඵල විදින පුද්ගලත්වය අවසන් වෙනවා. අවිද්‍යාවත් කර්මයක් එයින් ලැබෙන ප්‍රතිඵල නැති වුණාම ගේම් එක රන් වෙන්න හේතුවක් නැති වෙලාම යනවා. මෙන්න මෙතනදී මේ ගේම් එක එන්ඩ් වෙන්න පටන් ගන්නවා. අර කාම භවයේ තියෙනවානේ මාර දරතයක්. ඒක සැනසෙල්ලක් නෑ, බයයි. ඒ කියන්නේ මේ කවුරු හරි මං ආදරය කරන කෙනා උස්සයිද අම්මෝ ඊට මැනිකක් රකින්න නාරාජිතුස්ගේ මාර විදියට රැකගෙන ආරක්ෂා කරගෙන මල කට්ටක්නේ කාම භවයේ ඇතුලේ තියෙන්නේ. මේ මිනිස්සු බලන්නකෝ මේ ඉතින් ඇත්තටම කාම ලෝකේ කිව්වට කාම ලෝකයක් කියලා මොකද බාහිරව නෑනේ. ඒක එක්කෙනා හදාගත්ත මානසික සංකල්පමේ අපි මේ ජීවත් වෙන්නේ මනෝලෝකයක් ඇතුළේනේ. උඩ කාම භව කිව්වත් රූප භව කිව්වත් අරූප භවයේ භවත් තුන් භවයේම කියන්නේ සංකල්පයක්නේ. 31 තලයේම කියන්නේ සංකල්පයක්නේ. ඒ කියන්නේ 31 තලයක් කියලා මේ වෙනම මේ උඩට ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ හොයන්නයි යටට ගිහිල්ලා අපාය හොයන්නයි. එහෙම එකක් නෑනේ. තමන්ගේ නිමිත්තට සාපේක්ෂව නිර්මාණය වෙන බලෝකේනේ. ඒ නිමිත්තට තියෙන කෑදරකමට සාපේක්ෂව මේ පේන ඉලූෂන් එක. දැන් එක්කෙනෙක්ට අම්මා කියලා පේන තැන අනිත් කෙනාට පේන්නේ දුව කියලා. තව කෙනෙක් මේ වයිෆ් කියලා. ඉතින් බලන්නකෝ. එතකොට ඒතර ඇත්තටම ඉන්නේ අම්මා ඉන්න තැනකද අපි ජීවත් වෙන්නේ? දුවෙක් ඉන්න තැනකද? එහෙම නැත්නම් ඊතර වයිෆ් දෙන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවානේ ඒ එක එක්කෙනාගෙන් බලන ලෝකෙට අනුව එක්කෙනෙක්ට එතන වයිෆ් කෙනෙක් පේනවා. එක්කෙනෙක්ට එතන අම්මා කෙනෙක් පේනවා. එතකොට අම්මා කෙනෙක් ඉන්න භවයේ කොහෙද තියෙන්නේ? දුවෙක් ඉන්න භවයේ කොහෙද තියෙන්නේ? එතකොට තේරෙනවා මේ තන්නේ කරම එක එක්කෙනා මනෝබුබ්බංගම ලෝකෙක මේ ජීවත් වෙන්නේ. හීනෙක ඉන්නේ. මේ තන්නේ කරම හීනයක් ඇතුළේ ඉන්නේ. මේ හීනේ ඇත්ත වෙච්ච ප්‍රමාණයට බරයි. උදා වූ නව වසර සියලුම දෙනාට සාමය, සතුට, සෞභාග්‍ය පිරි සතිමත් වූ නැවුම් වසරක් වේවා. පරණ අවුරුද්ද ඉවරයි. අලුත් අවුරුද්දක් ආවා. අපි මෙහෙම මේ විදියට කිව්වට අලුත් කියන දේ ඇත්තටම බැලුවාම ඇත්තටම පරණයි. අලුත් කියන්නේ පරණ කියන්නේ හේතුඵලව ගොඩනගෙන්නා වූ සංසිද්ධියක් විතරයි. වෙනස් වෙන්නේ අතීතය. අලුත් වෙන්නේ පරණ මතකයක්. මොකක්ම හරි අලුත් වෙලා වෙනස් වෙලා වගේ හැඟෙනවනම් එහෙම දැනෙන්නේ අල්ලගෙන ඉන්න හින්දා මතකයක්. නැකත් බලලා වැඩ කෙරුවට නැකත කියලා කියන්නේ වැඩක් කරන්න සුදුසුම වෙලාවට. ග්‍රහයෝ ඉන්නේ අහසේ නෙවෙයි, තරුමේ ඉන්නේ ඇහැට නෙවෙයි. මීන රාශියෙන් හිමිහිට මේෂ රාශියට ඇවිදින හිරු දෙවිදුගේ මංගල්‍යය හිතෙන් සකසලා සුදුසුම වේලාව හිත පිරිසුදු වෙලා තියෙන වේලාව. මාර්යාට හොයාගන්න බැරිම තැන සතර සතිපට්ඨාන භූමිය අලුත් ලිපක් හදලා ලිපගින්නෙන් මොලවන්නේ සංසාර ගින්නද ප්‍රඥා ගින්නද කියලා කල්පනා කරලා බලන්න. අලුත් ලිප
අලුත් හිතක් විතරක්ම නම් ඒකෙන් උතුරන කිරි සාමය සතුට වාසනාව ගේනවා සත්තයි. නැත්තම් ඉතින් මොළවන්නේ සංසාර ගින්න නම් කිරි ටික ඉතුරුවට පස්සේ ඒ සතුටත් එතනින්ම අහවරයි. අලුත් කියලා බොරුවට කිව්වට ඒ අලුත් වීමත් පරණ එක වගේමයි. කිරිබත් කියලා කියන්නේ පළවෙනිම ඵලය. ආල් වතුර කිරි ගින්දර එකතු වෙලා කිරිබත් හැදෙනවා වගේම කුසල් කර්ම හින්දා සතුට උපදිනවා. අකුසල කර්ම හින්දා දුක උපදිනවා. මේ සතුට දැනෙන්නේ පුද්ගලයෙක්ට නම් සතුට කියලා ලබන දෙයක් දුකක් ඉතිරි කරලා පැනලා යන්න යනවා. බුලත් අත දීලා වැඩිහිටියන්ට වන්දනා කරන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ කියලා ප්‍රාර්ථනා කරන්න. වයසින් වැඩි වුණා කියලා වැඩිහිටියෙක් වෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් හා ඥාණයෙන් තමාට වඩා ඉදිරියෙන් ඉන්න කල්යාණ මිත්‍රයන් තමන්ගේ වැඩිහිටියන් බව සිහියේ රඳවා ගන්න. දෙපැත්තට වෙදිලා කබාදින එක ක්‍රීඩාවක් නෙමෙයි. ඒකම තමයි සංසාරය කියලා කියන්නේ. සංසාරයේ පුරාවට මායයත් එක්ක ඇදපු කබ ඇදිල්ල දැන්වත් නතර කරලා දාන්න. මහරයා එක්ක කඹ ඇදලා නැති කරගෙන ඉන්නේ ප්‍රඥාව බව සිහියෙන් විමසන්න. ගම හරහා දිව්වට ඔය දුවන්නේ සංසාර ගමන. ඇත්තටම ඔය දුවන්නේ සතුටක් පස්සේ දුවන ගමන. බාහිරේ වස්තු පුද්ගලයෝ පස්සේ දුවන දිවිල්ල දැන්වත් නතර කරන්න. එකා පරයා එකා දුවන්න හදන තරඟය නතර කරලම දාන්න. නතර වෙන්න. නතර වුණ ගමම්ම ඔබට ඔබේ සිතුවිලි දුවනවා පේනවනම් අන්න ඒක සිහියෙන් දකින්න. අවුරුද්දක් සුබ වෙන්නේ නැහැ. සුබ වෙන්නේ සිහියෙන් දකින මොහොතක්. මේ මොහොත තුල හිත නිදහස් නම් අන්න ඒ තරම් සුබයක් මේ සක්වල කොහෙවත්ම නැහැ. බාහිර දේවල් වලින් සතුට හොයන එක නතර කරලා දාන්න. මිටියාවතින් ඇහෙන්නේ ඔබේම කටහඬේ දෝංකාරය බව අඳුනගන්න. සංසුන් ජලයෙන් දිස්වෙන්නේ තමන්ගෙම මුහුණයි. සිතුවිල්ලකින් උපදින්නේ තමන්ගෙම ලෝකයයි. ලෝකයක් හැදෙන්නේ බාහිර දෙයකින් නෙමෙයි. සිහියෙන් බැලුවොත් පේන්නේ වෙන කෙනෙක් ගැන නෙමෙයි. දුක්ඛ සතුට තියෙන්නේ පිටත සිද්ධියක නෙමෙයි. මල්වල සුවඳ දැනෙන්නේ මල් වලින් නෙමෙයි. ඔබේම උස්මෙන්. ඉතින් එහෙනම් සියලුම දෙනාට සාමය සතුට සෞභාග්‍ය පිරි සුබ සතිමත් මොහොතක් වේවා. සිතුවිල්ලක් ඇති වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? සිතුවිල්ලක් ඇති වෙන්නේ දැන් අපි ඒක ගත්තොත් දැන් මම මේකට උත්තරයක් දෙනවා. දැන් ඕනම කෙනෙක්ට මේ මොහොතේ මේ අහගෙන ඉන්න එක සිතුවිල්ලක් නේ. දැන් සිතුවිල්ලක් ඇති වෙන පළවෙනි තරේ තමයි කනට ශබ්දයක් ඇසීම. ඔව් චිත්ත වීති ටික සරලව කිව්වත් ඔව් දැන් කනට ශබ්දයක් ඇහෙන්න ඕනනේ සිතුවිල්ලක් ඇති වෙන්නේ. නහයට සුවඳක් ඇති වෙනවා. දිවට රසක් ඇති වෙනවා. කයට මොකක් හරි ටච් සෙන්සේෂන් පහසක් ඇති වෙන්න ඕන. එහෙම මේ පහම ඕෆ් වෙලා නම් අපි අර මනෝ ගහනවා කියන්නේ මනසට අරමුණක් වෙනවා. මතක ගබඩාවෙන් ඇදලා ගන්න. දැන් මතක ගබඩාව හිස් නම් ඩිමෙන්සියා කියන්නේ ඒකනේ. ඇදෙන්නේ. අරමුණු වෙන්නේ එහෙ මොකක් ඒ අරමුණු වෙන්නේ නැති වෙලාවට අරමුණක් තියෙන එක භවාංග අර උප්පත්ති ආපු අරමුණ. ඒ අරමුණෙන් ජීවිතය යනකට භවාංග සිත කියලා කියන අපි ඒක පස්සේ කියලා දෙමු. මේ එතකොට මොකද වෙන්නේ දැන් අර කිව්වේ සිතුවිල්ලක් ඇති වෙන්නේ කොහොමද? කොහොම සිතුවිල්ලක් ඇති වෙන්න ප්‍රධාන හේතු තමයි මොකද්ද? ඇහත් රූපයත් විඥානයත් එකතු වීම. ඇහැ රූපය හිත එක. දැන් අපි ඇහැට වැටුණු පළියටම පේන්නේ නැහනේ. දැන් ඇස්සරම් මිනිස්සු නිදාගන්නේ. එතකොට මේ නිින්ද යන්නේ. ඒ වුණාට ඇහි ඡායාවන් වැටලා තියෙනවා. නමුත් දන්නේ නැහැ. අපි නිදාගන්න වෙලාවට ශබ්ද තියෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. එතකොට ඇහැ රූපය තියුණ විදිහට බෑ. හිතත් එකතු වෙන්න ඕන සිතුවිල්ලක් හටගන්න. එතකොට එතනින් පස්සේ ඒවා මතක් කර කර දකපු දේ ඔස්සේ මේක පහනම් මේක ගයක් මේක මේ ආගේ ගෙදර මේක අරයාගේ ගෙදර මේක මේ ආගේ ගෙදර ඔහොමම කතන්දර මනසේ ගොතන්න පුළුවන්. ඒක තවත් සරලව කිව්වනම් සිතුවිල්ලක් හිතක් හටගන්න උපකාර වෙන්නේ අරමුණක්. දැන් ඉවත් අරමුණක්නේ. ඔව්. අරමුණක් නැතුව හිතකට හටගන්න බෑ. අපි මිනිස්සෙක්ට රුපියලක් හරි දෙනවා හිනාවක් හරි බලාපොරොත්තු වෙයි. පැහැදිලිද? අම්මට දර පළලා දෙනවා පොල් ගාලා දෙනවා නේද? අවුරුද්දට ඇඳුමක් හරි දෙයි කියලා බලාපොරොත්තු වෙයි. යාළුවන්ට කෝල් එකක් හරි දෙනවා මට අමාරු වැටිච්ච වෙලාවක මෙයා මට කෝල් කරයි කියලා බලාපොරොත්තු වෙයි. අන්න එහෙමයි අපි අපේ ජීවිතේ උකස් කරන්නේ. හැබැයි මේ ලෝකේ ජීවත් වෙන්න ක්‍රමයක් තියෙනවා.
උකස් නොකර යාළුවන්ගේ සැප දුක් හොයලා බලන්න හිනාවක්වත් ස්තුතියක්වත් බලාපොරොත්තු වෙන්න එපා. පැහැදිලිද? අම්මට තාත්තට අවශ්‍ය යුතුයකම් කරන්න නේද? ගෙවල් දොරවල්වත් කිසිම දෙයක් දෑවැද්දවත් බලාපොරොත්තු වෙන්න එපා. දරුවන්ට තමන්ගේ යුතුයකම් ඉෂ්ට කරන්න මරණ වෙලාවේ වතුරු ගුරක්වත් දෙන්න මුන් ඉන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන්න එපා. පැහැදිලි නේද? තමන්ගේ ජීවිතේ ජය ගන්න හොඳ අධ්‍යාපනයක් ලබන්න තමන්ට කැමති වෘත්තියක හොඳ තනතුරු හොයාගෙන යන්න සමාජයේ ඒකට ගරු කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඔයා කොච්චර දේවල් මිනිස්සුන්ගෙන් ඔයා කරන දේවල් වලට සාපේක්ෂව පෙරලා බලාපොරොත්තු වෙනවද? ඒ බලාපොරොත්තු වෙන ප්‍රමාණයට ඔයාගේ ජීවිතේ උකස් තියෙනවා. ඒ උකස් වීමේ ප්‍රතිඵලය තමයි ඔයා මේ කියන්නේ මා කැමති අය මාහට අහිතක් වන දෙයක් කිව්වම මගේ හිත රිදෙනවා කියන්නේ. භාවනාවේ තියෙන රහස තමයි භාවනාව කවලාවකවත් ඔබට වෙනස් වෙන්න කියලා කියන්නේ නැහැ. සතිය කවදාකවත් කියන්නේ නැහැ ඔබට කිසිම විදිහට ඔබ වෙනස් කරන්න කියලා. භාවනාව කවදාකවත් ඔබව වෙනස් කරන්නේ නැහැ. භාවනාව ඔබ විදිහට ඔබට ආදරණීය වෙනවා. භාවනාව කවදාකවත් ඔබ වැරදි කියන්නේ නැහනේ සතිය. කවදාකවත් වැරදි කියන්නේ නැහැ. කවදාකවත් ඔබ ජජ් කරන්නේ නැහැ සතිය. ඒක තමයි සතියේ තියෙන ලස්සන. හොඳට තේරුම් ගන්න සිහියට තියෙන්නේ ඥානයක්. මනසට තියෙන්නේ දත්තයක්. කොහෙන් හරි අහගත්ත ඩේටා පද්ධතියද? ඒ ඩේටා වලින් තමයි යා ජජ් කර ඉන්නේ. අවබෝධය ඥානයක් නිසා, සිහිය ඥානයක් නිසා සිහිය ඉස්සරහා ඔබ નિરાයාස පරිවර්තනයක් වෙනවා ඇරෙන්න කවදාකවත් ජජ් වලට යවෙන්නේ නැහැ. මොකද ඥානය කියන්නේ තනිකර සිහිය කියන ඥානයට අසුනාම ඒ ඇත්තට මේ පරිවර්තනය වෙන්නේ 100%ක් ඔබ පිළිගැනීම තුලින්මයි. අර සමහර හරිය නිකන් සමහර ගුරු ළඟට ගියාම එයාලා අපිව කිසිම ජජ්මන්ට් එකක් නැතුව පිළිගන්නේ ඒ පිළිගැනීම නිසාම අපිව පරිවර්තනය වෙන්නේ. ආන් ඒ වගේ එකක් භාවනාවේ වෙන්නේ. නොනවතින ගුවන් විදුලි නාලිකාවක් පැය 24ක් පුරාවටම ඔබ තුල ක්‍රියාත්මක වන බව ඔබ දන්නවද? එය කිසි විටකත් නිහඬ වෙන්නේ නැහැ. සිතනවා, විනිශ්චය කරනවා, අතීතයට යනවා, අනාගතයට දුවනවා, වර්තමානය දැන හඳුන ගන්නවා. නොයෙක් ආකාරයේ අදහස්, යෝජනා, චෝදනා ඔබට ඉදිරිපත් කරනවා. අතීත මතක සම්බන්ධ කරගෙන විටක දුක අරගෙන එනවා. තවත් විටක ඒ ආකාරයෙන්ම සතුට අරගෙන එනවා. ඊරිසියාව, ක්‍රෝධය, බය, සැක, සංකා ආදී නොයෙක් ආකාරයේ හැඟීම් ඉස්මතු කරවීමේ විශේෂ හැකියාවක් මේ නොනවතින ගුවන් විදුලි නාලිකාවට තියෙනවා. ඇත්තටම ඔබේ ඇසෙන් වැටෙන කඳුලකට, මුවගින් නැගෙන සිනහවකට, ශරීරයේ මතුවෙන දරදඩු වීමකට ඍජුවම බලපාන එකම සාධකය මේ නොනවතින ගුවන් විදුලි නාලිකාව. ඒත් මේ හඬ ඔබ නෙමෙයි, ඔබේ නෙමෙයි, ඔබේ ආත්මයද නෙමෙයි. එය හේතුඵලව ගමන් කරන්නා වූ සිතුවිලි ප්‍රවාහයකි. මේ ඇතුළාන්තයෙන් නිර්මාණය වෙන හඬ ඔබට කිසිවිටකත් නතර කරන්න නම් බැහැ. හැබැයි ඔබට ඒ හඬ දිහා බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ හඬින් ඉදිරිපත් වෙන අදහස්, යෝජනා, චෝදනා වලට හසු නොවී ඒ හඬ දිහා නිහඬව බලාගෙන ඉන්න පුළුවන්කම ඔබට තියෙනවා. මේකට කියනවා චිත්තානුපස්සනාව කියලා. ඒ හඬ තුල රාගය පිරීලාද? ඔබට පුළුවන් එය දකින්න. ඒ හඬ තුල රාගය පිරී ඇති බව හඳුනගන්න. ඒ හඬ තුල කෝපය, වෛරය, ඊර්ෂ්‍යාව, කේන්තිය පිරීලාද? ඔබට පුළුවන් එය දකින්න. ඒ හඬ තුල ද්වේෂ සහගත අදහස් නිර්මාණය වී ඇති බව හඳුනාගන්න. ඒ හඬ තුල ආශාවන් පිරීලාද? ඒ හඬ සමාධියකට බර වෙලා తాවකාලිකව නිහඬ වෙලා වගේ පේනවද? ඔබට පුළුවන් ඒ සියල්ලම
හඳුනගන්න. එය නිරීක්ෂණාත්මක ඇසකින් දකින්න. ඔබට කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔබ කොපමණ කාර්යබහුල වුණත් ඔබට පුළුවන් පැයකට වතාවක් හෝ ඇතුළාන්තයට හැරිලා ඔබේ සිතේ දැන් පවතින හැඟීම කෙබඳු ආකාරයක් දැයි නිහඬවම නිරීක්ෂණය කරන්න. අපි දැන් පොඩ්ඩක් ඒක කරලා බලමු. බලන්න ඔබේ හිත මේ වෙද්දී මොන වගේද කියලා. එහෙම බලනකොට ඔබ මුලින්ම කළේ නිශ්ශබ්ද වෙන එක. නිශ්ශබ්ද වෙලා ඔබ ඇතුළාන්තයට හැරවුණු දැක්මකින් නිරීක්ෂකයෙක් බවට පත් වුණා. එය වචනයට නගන්න බැරි. කිසිම හැඟීමක් ප්‍රකාශනය කරන්න බැරි අත්දැකීමක්. ඔව්, ඒකට තමයි සිහිය කියලා කියන්නේ. මේකට ඕන්නම් තප්පර 3-4ක් යන්න ඇති. ඔබ කොච්චර කාර්යබහුල වුණත් අඩුම පැයකට වතාවක් හරි මේ ක්‍රමවේදය අනුගමනය කරන්න. මීට අමතරව පෙර වීඩියෝවල කියා දුන්නා වූ ආකාරයට තමන්ගේ කයට දැනෙන දැනීම් ස්වභාවයන් එක්ක නිතරම වගේ ඉන්න උත්සාහ කරන්න. ඉතින් මේක කාලයක් කරගෙන යනකොට ඔබටම ප්‍රතිඵල දැනෙන්න ගනීවි. සිතුවිලි වලින් කෙරෙන අදහස් යෝජනා චෝදනා වලට ඔබ චලනය නොවන බව ටිකෙන් ටික ඔබට හැඟෙන්නට පටන් ගනීවි. ඒක දිගටම කරගෙන යන්න. ඒ අතරතුර සිතුවිලි වලින් පීඩා විඳින අනික් අයටත් මේ ක්‍රමවේදයෙන් සැහැල්ලුවෙන් සතුටින් ඉන්න පුළුවන් වේයයි හැඟෙනවා නම් ඒ අයටත් මේ ක්‍රමවේදය කියලා දෙන්න. හැම කෙනෙක්ම ආසයිනේ තමන්ට කියලා වටිනාකමක් අනිත් අය තුල දැන ඒ ඉතිරින්නේ මම දැනෙන්නේ. දැන් ඇත්තට දැන් සම්පුරුෂයෙක් වුණත් ආසයි බැන්දොත් වයිෆ්ට මාව වටිනවට. වයිෆ් කෙනෙක් හරි ආසයි මේ මනුස්සයාට මම නැත්තම් තේ ටිකක්වත් හදාගන්න බෑ. මේ මනුස්සයාට මම නැත්තම් කෑම ටිකක් හදන්නේ නැහැ. හරි ආසයි අපි තව කෙනෙක්ගේ ජීවිතේක වටිනා චරිතයක් වෙන්න. ඒක හරියි. ඉතින් හිතන්නකෝ දැන් ඔබ මේකට ඇවිල්ලා භාවනා කරන් යද්දි මොකද වෙන්නේ? මිලෝ ඇත්තටම වැඩක් නැහැ නේ ඔබ. ඇත්තටම ඉතියත් එක නැදත් එකයිනේ. ඊට පස්සේ එන අප්සෙට් ඊට පස්සේ ලෙඩ ඉතින් ලෙඩ එනවා අප්සෙට් යනවා. මාව දැන් මේ ලෝකේ කාටවත් වටින්නේ නැහැ. තව කෙනෙක්ගේ හිතක වටිනාකමක් වෙන්න ඕනේ නැහැ. ඔබ සම්පූර්ණ අවදියට ප්‍රසන්න වෙන්න අවදිය ඔබව හිතාගන්න බැරි විදිහක ඔබ වටිනාකමක් දෙනවා ඔබේ ජීවිතේට. හැබැයි එතන අර මමත්වයක් හැදෙන්නේ. අර අවදිය අර කෙනෙක් සත්‍ය බවට පත් වෙද්දී යා මහ විශාල වෘක්ෂයක් වෙනවානේ. ඒකෙන් මිනිස්සු ඇවිල්ලා හේවන ලබනවා, පළතුරු කනවා. හැබැයි වෘක්ෂයට කිසිම අදහසක් නැහැ නේ මම පළතුරු දෙනවා. මං හේවන දෙනවා. එතකොට අර පුද්ගල වටිනාකමක් නැතුව වටිනාකමක් සත්‍යයේදී තියෙනවා ඔබට. පුද්ගලයෙක් විදියට වටිනාකම් එක කෙනාගේ හදවත තුළ ඇති කරලා මාව දැනෙන්න ඇරියොත් හරි කෙටි කාලයකින් ඔබ වෙහෙසටපත් වෙනවා. හැබැයි බලන්න සම්පූර්ණ ඔබ අවදිය බවට පරිවර්තනය වුණාට පස්සේ අන්න එතකොට බලන්නකො ඇත්තටම කෙනෙක් අවදිය බවට පත් වෙද්දී එයාගේ පැවතීමම මේ මුළු පැවැත්මටම සැනසෙilla. අපේ සැබෑ නිවහන තියෙන්නේ මෙතන. අපි මේ අරමුණු පස්සේ දිව්වට හැබැයි මේ සැබෑ නිවහන කොහෙවත් කවදාකවත් කොහෙවත් ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ හරියට නිකන් හිතන්නකෝ දැන් මම හිතන් ඉන්නවා කළුවරයි කියලා S2 පියාගෙන. අනේ මාර කළුවරයි මේ අන්ධකාර සංසාරයක් මේක කළුවරයි S2 S ඇරියෝ ආලෝක කියලා අපිනෝ අම්මෝ දැන් ඉර පෑවුවා ඉර හැමදාම පායලා තිබ්බේ. අමුතුවේ මේ සත්‍යක පාට ප්‍රාතිභූත වෙන්නේ නැහැ කාටවත්. සත්‍ය හැම මොහොතකම හැම වෙලේකම තියෙනවා. ඇස් අරින්න නැතිගේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඇස් වහගෙන ඉතන තාමගේ ලෝකෙට ආසූර්යය පෑවුවේ නැහැනේ. ඇස් ඇරියට පස්සේ හිතෙනවා අම්මෝ එක පාට මේ දැන් පෑවුවේ නෑ. කවදාකවත් සත්‍ය කියන එක මේක පාට ප්‍රාතිභූත වුණා නෙවෙයි. ඔබ ඇස් අරපුවාම මොකද ඔබ දකි? ඒක හැමදාම තිබිලා තියෙන එක විදියටම. ඒක හැමදාම මේ ආලෝකයේ තිබිලා තියෙනවා. හැමදාම ඒක තිබ්බත් අපි ඇස් ඇරියේ නෑ. පිරිසිදු දේ ගැන කතා කරන්න. කියන්නේ හිතන්න මොන බලන්නකෝ ආයතනයේට උනන් කියලා අපෝ මෙහි වැඩක් නැහැ කියලා මෙහි වැරදිම කතා කරන. ඔබට පේන්නේ මෙහි වැරදි තමයි. මෙහි තියෙන එක හොඳක් හරි කතා කරන්න. එතකොට ඔබට ටික මේ මුළු පරිසරයේම ලස්සන පේන්න ගන්න. ඔබේ හිත තමයි ඔබට ඔය පේන්නේ. වහාගේ හිත කැතයි නම් මේ මුළු ලෝකෙම වසර කැතයි. දැන් මම චිත්තක්ෂණ 7ක් අද බේරගත්තා නම් කෙලෙස් වලින් හිත. අන්න ඒක කතා කරන්න ඔබ
ඔබ වහන්සේ ඉබේම තේරෙයි හෙට තව චිත්තක්ෂණ 7ක් වැඩි වෙනවා. ඒක බෝනස් වෙන්න ගන්න. ඇයි මගේ දැන් චේතනාව පහළ වෙන්නේ හොඳ පැත්තටනේ. චේතනාව පහළ වෙන්නේ කුසලයේ පැත්තට. සතිය පැත්තට. අගේ කරන්නේ සතිය. නැත්නම් අනේ අම්මෝ රිට්ටිට් කරන්න බෑ අම්මෝ මට දැම්ම බෑ මම සුදුසු සමහර අය බණ්ඩු කියන්නේ අයියෝ මම තාම සුදුසු නෑ මේකට මං ඔය ආසාවල් දින ඔහොම කීකිය තු මැරෙනකම්ම හැමදාම ඌ කියයි මම තාම සුදුසු නෑ කියලා ඌ අන්තිමට මම මිනි වලට යනකම්ම කියයි හැමදාම ඌ තාම සුදුසු නෑ ඉතින් සුදුසු නෑ කියලා බලන හිත හැමදාම සුදුසු නෑ තමයි